ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුපුරුදු අපේ රටේ සත්කාරය විඳගෙන අපි නම් මේ ලෑස්ති වෙන්නේ මෙල්බර්න් බලා යන්න. කාලෙකට පස්සේ මට හිතුණා නිවාඩුවක් යන්න ඕන කියලා. නිවාඩුව යන්න මම තෝරගත්තේ ටිකක් දුර රටකට. මේ රට මම කලින් සැරයක් ගිහලා තියෙනවා. එක සැරයක් නෙවෙයි දෙසරයක් නෙවෙයි තුන් සැරයක් ගිහලා තියෙනවා. හැබැයි කොච්චර ගියත් එපා වෙන්නේ රටක්. ඒ පානෙල හේතුවක් තියෙනවා. මට සහෝදරියෙක් නැති වුණාට මගේම සහෝදරිය වගේ ඉන්න මගේ අක්කා ඉන්නේ මෙල්බර්න්. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඒ අයව බලන්න යන්න. සෑහෙන කාලෙකට සුමාන 3ක් විතර. ඉතින් සුමාන 3ක් මෙල්බර්න් වල කතා කරන්නයි මේ කල්පනාව. ඉතින් බලමු. ශ්‍රී ලංකන් ගුවන් සේවය අපේම රටේ අපේ ගුවන් සේවය මම තෝරගත්තේ මෙල්බර්න් වලට යන්න. මොකද අතරමඟ නවතින්නේ නැතුව එක දිගටම අපිට යන්න ඉඩ ලැබෙන හින්දා. ඉතින් පැය 10කට ආසන්න ගුවන් කාලය තමයි මේ ගමන වෙනුවෙන් තියෙන්නේ. ඉතින් පැය 12:45යි පිටත් වෙන්න තියෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුපුරුදු අපේ රටේ සත්කාරය විඳගෙන අපි නම් මේ ලෑස්ති වෙන්නේ මෙල්බර්න් බලා යන්න. යන අතරතුරේ තොරතුරු අපි විමසලා බලමු. ගමන ආරම්භයේදීම පිට මාදරින් පිළිගන්නේ ෂැම්පේන් ග්ලාස් එක. මම කොහොමද ෂැම්පේන් වලට කැමති? ලබනවා. ඉතාම සුකුපභෝගී ගුවන් ගමනකින් පස්සේ ඔන්න අපි මෙල්බර්න් වලට ආවා. අපි කියන්නේ මම මේ තියෙන්නේ e-passport holders-ලා. අපිට ඉතින් e-passport නැහැනේ. ඒකින්ද අපි all passport කියන කැටගරි එකට යනවා. මෙල්බර්න් duty free එක. not duty free. කුමරි පැය 10ක විතර ගුවන් කාලෙකින් පස්සේ දැන් මෙල්බර්න් වලට ආවෙත් මම දැන් බලාගෙන ඉන්නේ මම එක්කන් යන කට්ටිය එනකම්. ඒගොල්ලෝ තාම නෑ. ඒගොල්ලෝ හිතන්නේ නැතුව මම මෙච්චර ඉක්මනට කස්ටම්ස් ක්ලියර් කරලා එළියට එයි කියලා බලමු. ඕ මේ ඉන්නේ බේලි. Hi. Bailey, look. How is Shimon and Shika?
Good. Doing good. He's doing good. He's a small little fellow. 2 years. 2 years. 2 years too small. But big personality. මෙයාගේ නම මොකක්ද? This one's Kai. මගේ අක්කා පදිංචි වෙලා ඉන්නේ මෙල්බර්න් සිටි එකේ ඉඳන් සෑහෙන දුරකින්. පැයකමාරක් විතර යනවා යන්න. ඒක හින්දා මුල දවස් දෙක මෙල්බර්න් වලම පදිංචි වෙලා ඉන්න, සිටි එකේම පදිංචි වෙලා ඉන්න, අක්කගේ පුතාලා ගෙදර ෂිමෝන්ලා ගෙදර ඉන්න අපි තීරණය කළා. මේ තමයි ෂිමෝන්ගේ ගෙදර. මේ ගෙදර අපූර්ව බලුසුරතලුන් දෙන්නෙකුත් ඉන්නවා. අපි බලමුකෝ ෂිමෝන් මට නවතින්න ලෑස්ති කරලා දෙන්න යන්නේ කොතනද කියලා. පල්ලෙහා තට්ටු නන් නෙමෙයි. උඩ තට්ටුවේ. මේ ෂිමෝන්ලගේ කාමරේ. ඒ කාමරේ මට හම්බ වෙන්නේ නෑනේ. ඒ දෙන්නත් මේ ගෙදරට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. මේ තමයි මගේ අක්කයි අයියයි නවතින කාමරේ. මේ කොමන් බාත්රූම් එක. මේ තියෙන විශේෂ බටේ මොකක්ද කියලා තේරෙනවා නේද? මෙල්බර්න් වල ඉන්න ඕනම කෙනෙකුට මේ වගේ දෙයක් නම් ඕනම වෙනවා. සෑහෙන්න වටිනවා. මෙතන තමයි මට නවතින්න ලෑස්ති කරලා තිබුණේ මේ ෂිමෝන් ඔෆිස් රූම් එක විදියට පාවිච්චි කරන කාමරේ. දැන් ෂිමෝන් මේ ලෑස්ති වෙන්නේ අපිට කොක්ටේල් එකක් හදන්න. බලමු මොනවද එයා හදන්නේ කියලා. It's a bit of a remix. It's a gin margarita. See what is this beautiful girl doing? This is uncle's favorite. Salmon. Smoked salmon, yes. Hey, Okay, no. so what are you going to make? Tell me. Oh. So, What? Look at this guy. Look at this guy. I should do a bit of the wild cook moves. Then you have to give the kiss also. ඉන්දියානු ජාතික තරුණියක් වන ෂිමෝන්ගේ බිරිඳ ශිකා හරිම පිළිවෙලට වැඩ කරන හරිම සුන්දර කෙනෙක්. ඉතින් එයා අපි වෙනුවෙන් බොහොම අපූරු සුළු කෑම වර්ගයක් තමයි මේ සූදානම් කරන්නේ. දන්න විදියට කිව්වොත් බයිට් එකක්. Starters, okay. Very posh. ළමයි ඒ විදියට වැඩ කරද්දි ළමයින්ගේ අම්මා බලන්නකො මේ ලස්සනට වාඩි වෙලා ඉන්න හැටි සැප පහසුවේ. මේස් දෙකකුත් දාගෙන. ඉතින් ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ අයනේ. ෂිමෝන් එමිරේට්ස් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ වැඩ කරාට මං හිතන්නේ සෑහෙන හොඳ පළපුරුද්දක් තියෙනවා වගේ කොක්ටේල් හදලා. එහෙමනම් ඒ රස කොක්ටේල් එක අපි මෙන්න මේ විදියටයි බොන්න පටන් ගත්තා. Cheers. Oh, cheers, mate. Thank you. Cheers. Thank you for having me here. Welcome back. මේ ශිකා හදපු බයිට් එක. ඒ වගේම එදා රෑට බොහොම අපූරු කෑමකුත් ලෑස්ති කරලා තිබ්බා. හොඳ සුවපහසු නින්දකින් පස්සේ අපි උදේම නැගිට්ටා. නැගිට්ටාම තමයි මට ෂිමෝන්ගේ වත්ත බලන්න ලැබුණේ. තාම හරියට පැල වැවිලා නැහැ. ෂිමෝන්ලා කල්පනා කරනවා ළඟදිම මේ ගෙදරින් ඒගොල්ලන්ගෙම අලුත් ගෙදරකට යන්න. ඉතින් ඒකින්ද දන්නේ නැහැ. නැත්තම් සාමාන්‍යයෙන් නම් එයා ඉන්න ගයක් සම්පූර්ණ කොළපාටින් වැහෙන තරමට පැල වවලා තියෙනවා. මං හිතන්නේ මේ පැල ටික ගෙනියන්න තමයි ලෑස්ති කරලා තියාගෙන ඉන්නේ. ඒත් ලස්සනට මල් පිපිලා තියෙනවා. බලන්නකෝ. පහුගිය කාලේ ලංකාවේ මේ වගේ ගල් කැට නැත්තම් සුදු පාට ගල් වගේ දේවල් දකින්නකොටත් ටිකක් බය ආරංචියක් නේ ලැබුණේ. හැබැයි මේහේ තියෙන්නේ ඒවා නන් නෙමෙයි මං හිතන්නේ. ලංකාවේ මේවා මේ විදිහට දාලා තිබ්බේ වෙන අරමුණකටලුනේ. ඔය අතරේදී අපේ අක්කා අපිට උදේ කෑම ලෑස්ති කරා. බලන්නකෝ මොනවද මේ හදලා තියෙන්නේ කියලා. දැක්කහම බඩ පිරෙනවා. Miss Malkanti, can you please come? එන්න. දෙව්වා මොනවද අද උදේ මේ කැමට හැදුවේ? ඔයා කැමති ඒවා ටික හැදුවා ඉතින්. මොනවද මේ අදලා තියෙන්නේ කියන්නකො.
මොනවද දැනගන්න ඕනේ? මේක චිකන් සොසේජස් කියලා දන්නවා. මේක එග් ඔම්ලට් කියලා දන්නවා. තව මොනවද දාලා තියෙන්නේ? These are salad leaves and that's it. Mushrooms and tomatoes. Mushrooms and tomatoes. And orange juice. Yeah, that's right. The toast is, they're making the toast. දැන් ඉතින් මම උදේ කෑම කන්න යන්නේ. එන්න. දෙන්න මොනවද අරන් ඉන්නේ? butter. Mr. Shimon. පෙන්නන්නේ ආ. Chef. Not chef. Come. Hello. දැන් අද උදේ කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නේ? මොකක්ද අනේ මේ වැඩේ කරන්න බෑ. අපි මේ කොහෙද යන්න ලෑස්ති වෙන්නේ? මේ තමයි ශිමෝන්ගේ ගෙදර. Mr. Shimon, අපි කොහෙද යන්නේ අද උදේ? We are going to High Point. High Point, okay. Miss Malkanti, කොහෙද යන්නේ? අපි කොහෙද මේ ආවේ? We are at High Point. High Point. What is High Point? Shopping mall. One of the biggest, is it? No, not the biggest. I think it's the second biggest in Victoria. The first is In Chadstone. Melbourne? Yeah, in Melbourne. So, Chadstone is the biggest one, Chadstone right? is the biggest one, and then comes High Point. Is this your horse? I wish. සෑහෙන ලොකු shopping mall එකක් වෙච්චේ මේ shopping mall එකට ඇතුල් වෙන තැනම හරිම ලස්සනයි. ඒ කියන්නේ හිත පිරිලා යනවා. දවසේ පැය ඕනම ගානක් මේ shopping mall එකට වෙලා ගත කරන්න පුළුවන් හිත ආකර්ෂණය වෙන විදියට තමයි මේ shopping mall එක හදලා තියෙන්නේ. දෙමව්පියෝ shopping කරන අතරතුරේදී එක්කෝ තාත්තා නැත්නම් අම්මා shopping කරන අතරතුරේදී ළමයින්ට සෙල්ලම් කරන්නත් වෙනමම පුංචි ක්‍රීඩාංගණයක් නැත්නම් සෙල්ලම් කරන තැනක් shopping mall එක ඇතුළෙම තියෙනවා. ලෝකේ තියෙන හැම branded item එකක් නැත්නම් ඕනම branded කමිසයක් කලිසමක් නැත්නම් වෙනත් ඕනම දෙයක් මිලදී අරගන්න පුළුවන් සාප්පු රැසක් මේ shopping complex එකේ තියෙනවා. බලන්න මම අර කලින් කිව්වා වගේ පොඩි ළමයින්ට හිතේ හැටියට විනෝද වෙන්න පුළුවන් ඇති. ගන්න හිතෙන දේවල් නම් කෝටියක් තියෙනවා. ලංකාවට අරගෙන යන්න පුළුවන් ඉතින් කිලෝ 30ක ප්‍රමාණයක් විතරයිනේ. ඉතින් ඒක හින්දා වින්ඩෝ shopping කර කර අපි ඔහේ ඇවිදින්න පටන් ගත්තා. ටිකක් වෙලා ඇවිදලා අපි මොනවා හරි කන්න ලෑස්ති වුණා. ඉතින් සිමෝන්ට මෙහෙම තැනකට ආපුවම මොනවා හරි දෙයක් කන්න ඕන. ඒ වගේම බොන්නත් ඕන. අපි කරන්නේ මේ දේ. Shimon, now what are we going to do here? Fuel Austin. Mommy's car. Cheapest fuel in the country. Cheapest fuel in the country, is it? I hope so. So you're going to teach mommy how to do that or what? That's the car. Okay. See how Miss Malkanti is going to learn to pump petrol to her own car? Oh, so that's a reader. So you already have half a tank, right? So I'll just put 60, okay? So you pay 60 and pay here. අපේ රටේ නම් ඉතින් අපි පෙට්‍රල් ගහගන්නේ නෑනේ. මචං ඔබ පෙට්‍රල් ගහනවද? හැන්දෑවේ ගෙදරට ආවට පස්සේ සිමෝන්ට ඕන වුණා සිමෝන්ගේ බලුසුරතලා නැත්තං සිමෝන්ගේ බබා වගේ ඉන්න බේලි යාළුවක් කායි
මේ දෙන්නවත් අරගෙන හැන්දෑවේ පොඩි වෝක් එකකට යන්න. ඒගොල්ලන්ට විතරක් ඉතින් තනියම යන්න දෙන්න බෑනේ. අපි ඔක්කොමලා ඒ වෝක් එක යන්න එකතු වුණා. මේ විදියට තමයි බේලිවල්ලගෙන මමත් ඉස්සරහට යන්නේ. වැඩිය පුරුදු දෙයක් නෙමෙයි. Kalmaya, so what are you up to today? I'm with Simon boy. And what are you doing? Going to buy some perfumes. Doing a bit of shopping. Yeah, Are you happy with what you see? of course. That's the Great. whole reason I'm being here. And what all did you buy today? Don't ask me. Spent a bit too much for the first day? Yeah, almost $750 down. But nothing new though, right? As usual. As usual. Makatiaki. How are you? I'm all right. So what did you get up to today? Nothing. Huh? Nothing. What do you mean nothing? My sister is afraid of cameras. Camera shy. Camera shy. Huh? What do you have to say? What do you have to say to the fans? Whose fans? My fans or his fans? Uncle Callum's fans. And your fans. I don't So he have has any a lot of fans. fan base here, right? I'm one of his fans, so I don't have any fans. Only fans in the ceiling. අද දවස්සේ හැන්දෑව ඉවර වෙන්නේ මෙන්න මේ විදියට. ශිකා ලෑස්ති කරලා තියෙන මේ අපූරු චීස් ප්ලැටර් එකත් එක්ක සිංගල් බෝල්ට වීදුරුවක රහ බලන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිය. Cheers. Wow. Thank you for having us. අක්කා සිංගල් මෝල් බොන්නේ නෑ. එයා ඔය වයිට් වයින් ටිකක් බොන්නේ. Cheers. බලන්නකො බේලි ඉන්න ලස්සන. What are the things that you have prepared for dinner today? I'm asking you, Shika. So we are going to starve, is it? No, you didn't eat lunch. You're not going to have dinner. No dinner? Oh my god, no. That's sweet. That's a prawn curry. Shimon, now what is the dinner menu today? The dinner's made by my lovely wife Shika. Ayubowan, And that's dal. dal, That's pol sambal. That's string hoppers. That's fish curry, and that's mommy's sprouts. Sprouts. Curry. so Sri Lankan menu. Sri Lanka. Made by an Indian. Made by an Indian. Really? Half Sri Lankan, no? Convert. Converted. Okay, let's enjoy the dinner. සිමානුයි ශිකයි එකතු වෙලා මොනවද මේ කරන්නේ? හරිම අපූරු කේක් එකක් නේද මේ හදන්නේ? කාටද මේ කේක් එක? කේක් එක හදන්නේ අපේ අක්කට. අක්කගේ උපන්දිනේ අද රෑ 12ට ලබනවා. ඉතින් මේ වෙනුවෙනුයි නෝනයි මහත්තයයි එකතු වෙලා බොහොම සමගියෙන් සමාදානෙන් මේ කේක් එක හදන්නේ. බලන්නකො සීරුවට මාරුවට ඒ දේ කරන හැටි. Wow. Happy birthday. Only 1 year old. Mom. Lovely. She won't like that. Miss Malakanti is getting ready to celebrate her 60th birthday. Okay. Yay! Happy birthday!
got the cake. But it's okay. Happy birthday. Day to you. Happy birthday to you. Happy birthday, dear Malky. Happy birthday to you. Thank you very much. Happy 60th, Malky. Okay, happy birthday. Cheers, Malky. Love you. Happy birthday. Happy birthday. So we are going to have cake and wine. Look at the birthday girl. She's very happy. එදා රෑ බොහොම සතුටින් ගත කරලා අක්කගේ උපන්දිනේ දවසේ අපි මේ උදෙන්ම පිටත් වෙලා යන්නේ අක්කලගේ ගෙදර මෙල්බර්න් වල ඔෆිසවල තියෙන අක්කගේ අයියගේ අලුත් ගෙදරට. මේ ගෙදරට මම යන පළවෙනි පාර. බලමුකෝ ගිහිල්ලා ඒ ගෙදරත් ක්‍රෑන්බර්න් වල තිබිච්ච ගෙදර වගේම ලස්සන ගෙදරක්ද කියලා. මෙල්බර්න් සිටි එක පහු කරගෙන මෙන්න මේ විදිහට අපි අක්කලෑ ගෙදර තියෙන ඔෆිස බලා පිටත් වෙලා යනවා. සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඔය විදිහටයි අපි අක්කගේ මේ අලුත් ගෙදරට ආවේ. අද අපේ අක්කගේ 60වෙනි උපන්දිනේ හින්දා අපි ඔක්කොම එකතු වෙලා එයාව පුදුම කරන්නයි මේ විදියට ලෑස්ති වෙන්නේ. All the participants and all of you are the hosts. Thank you very much. It is it's a grand celebration of our 70. Known as our lovely Malky. Okay, is an outright great lady. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Malky. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Suma.
ඒ දෙන්නකම උපන්දිනේ වෙනස් වෙන්නේ දවස් 7කින්. ජීවිත කාලයක් පුරාවටම හැමදාමත් ආදරෙන් බැඳිලා ඉන්න ඒ දෙන්නට එකටම ජීවිතයේ 70 වෙනි උපන්දිනය මේ වගේ ආදරණීයන් පිරිසක් මැද සමරන්න ලැබීම කොයිතරම්නම් වාසනාවක්ද. හැමදාමත් මේ වගේ ආදරේ සතුටින්ම ඉන්න ලැබේවා කියලා සුමේදයියටයි මල්කයක්කටයි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරේ ඔය දෙන්නටම අහස තරම්.